හායි මගේ යාළුවනේ මම කතා කරන්නේ වාසනාවද නැත්නම් උත්සාහයද කියන එක. වාසනාව කියන දේ කවදාවත් අපි බලන් හිටියයි කියලා අපි වෙතට එන්නේ නැහැ. හැබැයි උත්සාහ කරොත් වාසනාව කියන දේ අපිට ළඟා කරගන්න පුළුවන්. වාසනාව අපිට ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ වාසනාව කියන දේ බලා සිටින්න එපා. ඔබේ උත්සාහය තිබෙනවා නම් ඒ උත්සාහය මත කැපකිරීමක් කරන්න ඔබ තීරණයක් ගන්න. ඔබේ උත්සාහය කුමක්ද? ඒ තුල වාසනාව ඔබ වෙතට එනවා. ඔබ ඒක ළඟා කරගන්නවා. ඉතින් මම මේ වීඩියෝ එකක් දාලා තිබෙනවා මේ බංග්ලාදේශයේ එක්තරා පවුලක්. ඔවුන් වාසනාව කියන දේ එනකම් බලන් හිටියේ නැහැ. ඔවුන් අලුත් නිර්මාණයක් කරා. මේ අලුත් නිර්මාණය ඔවුන් ඒ රට තුල ව්‍යාප්ත කරා. ඉතින් ඔහු සහ ඔහුගේ බිරිඳ එකතු වෙලා මේ නිර්මාණය හදලා මේ අහක දාන පුහු පොල් වලින් තමයි මේ නිර්මාණය කරන්නේ. ඒ වගේම මේ උණ කොටු අරගෙන. ඉතින් මේක ඉතාමත්ම වැදගත් දෙයක්. අපි අද බලන් ඉන්න වාසනාව වෙනකන්. හැබැයි වාසනාව කියන දේ එන්නේ නැහැ. අපි වාසනාව කියන දේ ගෙන්න ගන්න අවශ්‍යයි. ඒ ගෙන්න ගන්න නම් අපි තුල තිබෙන දේ අපි උත්සාහ කරලා ඒ දේ කරන්න පටන් ගන්න ඕනේ. අපි තුල තිබෙන දේ කුමක්ද කියලා ඔබ ඔබගේ හදවතට කතා කරලා බලන්න. ඔබ දක්ෂයෙක් වෙන්න පුළුවන්. ඔබට නව නිර්මාණ තියෙන්න පුළුවන්. ඒවත් එක්ක ඔබ අලුත් ජීවිතයක් ආරම්භ කරන්න පටන් ගන්න. ඒ තුලින් ඔබට පුළුවන් වාසනාව කියන දේ ඔබ වෙතට ගෙන එන්න. උත්සාහය තිබ්බොත් විතරයි වාසනාව කියන දේ ලැබෙන්නේ. හැබැයි උත්සාහය නැත්තම් වාසනාව නැහැ. මම මේ හැම වෙලේදීම කියන්නේ ඒකයි. අපි වාසනාව ගැන බලා සිටින එක නිෂ්ඵල දෙයක් වෙන්න පුළුවන්. හැබැයි උත්සාහ කරනවා නම් අපිට ඒ වාසනාව කියන දේ ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔබටත් යම් උත්සාහයක් ඇති. ඒ උත්සාහය කරන්න සමහර විට ඔබට දේවල් නැති වෙන්න පුළුවන්. මුදල් නැති වෙන්න පුළුවන්. භාණ්ඩ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒක ඔබේ උත්සාහයට බාධාවක් කරන්න එපා. ඔබ ඒක ආරම්භ කරන්න පටන් ගන්න. ඔබ ආරම්භ කරන්න පටන් ගත්තට පස්සේ ඔබට ඒ දේවල් ලැබෙන්න පටන් ගන්නවා. ඉතින් මම කැමති මේ කතා කරන දේවල් වලින් ඔබ ගන්න අහලා මේකේ මොකක්ද ඔබට ලැබුණේ කියන එකත් ඒ වගේම මේක වැරද්දක් තිබෙනවා නම් ඔබට පුළුවන් මට මේක මැසේජ් එකක් දාලා මට දැනුවත් කරන්න. ඉතින් මම කැමති ඔබ එවන මැසේජ් බලන්න. ඒ වගේම ඒ මැසේජ් වලට නැවත පිළිතුරු දෙන්න කැමති. මේ වගේ මම එක දෙයක් විතරයි අරගත්තේ. ඔබට මේකෙන් දලා අදහසක් අරගෙන ඔබේ වාසනාව වෙනකම් බලන් ඉන්න එපා. ඔබ උත්සාහ කරන්න. ඔබ තුල තිබෙන දක්ෂතාවය නැත්නම් නව නිර්මාණය කරලා සාර්ථක මිනිසෙක් වෙන්න. ජීවිතේ වැටෙන්න ඉඩ දෙන්න එපා. ජීවිතේ නැගිටින්න ඔබම නැගිටවන්න. වෙන කවුරුවත් එන්නේ නැහැ ඔබව නැගිටවන්න. වෙන අයව විශ්වාස කරන එක නෙමෙයි වැදගත් වෙන්නේ. වෙන අයට අපි උදව් කරන්න පුළුවන්. පුද්ගලයෙක් වෙන එකයි වැදගත් වෙන්නේ. මොකද අපිට කවුරුවත් උදව් කරන්න නැති වෙන්න පුළුවන්. හැබැයි අපි අන් අයට උදව් කරන්න අපිට පුළුවන් වෙන්න අපි උත්සාහ කරන්න ඕනේ යම් දෙයකින් අපි නැගිටින්න. මොකද මම නැගිටින්නේ නැත්තම් ඔබ නැගිටින්නේ නැත්තම් ඔබට බෑ කවදාවත් තව කෙනෙකුට උදව් කරන්න. අපි කවුරුවත් දිහා බලන් හිටියට වැඩක් නැහැ. අපිට ඇවිල්ලා කවුරුවත් උදව් කරන්නේ නැහැ. හැබැයි අපි උත්සාහ කරනවා නම් අපිට පුළුවන් සාර්ථක මිනිසෙක් වෙන්න. ඔබේ ජීවිතයේ තිබෙන දුර්වලකම් තියෙනවා වෙන්න පුළුවන්. වැරදි තිබෙනවා වෙන්න පුළුවන්. ඒවා හදාගෙන සාර්ථක මිනිසෙක් වෙන්න කැපකිරීම කරන්න. ඊටාත්ම ලස්සන මිහිරි සංගීතයක් මේ වාදන භාණ්ඩේ තියෙනවා. ඔබට ජය වේවා.